අපි අද ඉන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලියල ආසනයේ පෙරහෙට්ටිය ගම්මානේ. මේ ගම්මානට ආවේ මම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ මන්ත්‍රීවරයා විදිහට මේ අද ආවේ අපේ මේ පෙරහෙට්ටිය ගම්මානේ කර්මාන්තකාරයෙක්. ඒ වගේම ව්‍යවසායකෙක් බොහොම ලස්සනට වැඩක් කරගෙන යන අපේ කර්මාන්තකරුවෙක් හම්බෙන්න තමයි ආවේ. මොකද අපි මෙතන ගියාම දැන් මෙතන තියෙන විශේෂයෙන් පැසන් වගාව. පැසන් වගාව තියෙන 50කට අධික ප්‍රමාණයකට රැකියා හම්බෙලා තියෙනවා ගමේ. ඒකෙන් තමයි පැසන් වගාව ඉතාම සාර්ථක විදිහට කරගෙන යනවා. ඊට අමතරව මේ ජපන් නාරංකක් ඒක එහිමි කියන නාරං වගාව තියෙනවා. ඉතින් මේකත් එක්ක අපි බැලුවේ මේකට අපි රජයක් වශයෙන් අපි ව්‍යවසායකයන්ට ඒ වගේම කර්මාන්තකරුවන්ට අපි රජයේ විසින් අපි විශේෂ අනුග්‍රහය දක්වන විශේෂ අනුබල දෙනවා. ඒ මොකද්ද කෙරෙන්න ඕන සහ මේකෙදි මොනවාද අපෙන් ලැබෙන්න ඕනි සහ විශේෂයෙන් මේ යන වැඩ පිළිවෙල. මොකද මෙතන තියෙන විශේෂත්වය තමයි දැන් මේ වැඩේ කරගෙන යන්නේ කපිලරුවන්. මේ වැඩේ කරගන්නේ කපිලරුවන්. ඒතර මේ කපිලරුවන් මහත්මයා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඒතර මේ වැඩේ කරගෙන යනකොට විශේෂම දේ තමයි ඒකට ගමේ තියෙන අපේ ගමේ ගොවියෝ සම්බන්ධ කරගෙන ඉන්නවා. ඒ ගොවියන්ට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ටික දෙනවා. ඒ වගාව කෙරෙන්නේ කොහොමද කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ නිෂ්පාදනය මිලදී ගන්නවා. නිෂ්පාදනය මිලදී යන බයෝටින් නාමයෙන් වර්ල්ඩ් මාක් ඇග්‍රි බිස්නස් ඒක යටතේ මේක අරගෙන විශේෂම කියන්නේ අර පැසන් පල්ප් එකක් හදනවා. ඒ පල්ප් එක අපි රස බැලුවා. ඒ වගේම ජෑම් එකක් හදනවා. ඊටාම හොඳ නිෂ්පාදනය. ඉතින් අපිට ඇත්තටම අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා අපේ සතස ජාලය යොදාගෙන මේක ලංකාව පුරා බෙදා හරින්න. ඒ වගේම අපි වෙනත් පෞද්ගලික අංශයත් යොදාගෙන මේක බෙදා හරින්න විතරක් නෙවෙයි. මම හිතනවා අපි ව්‍යවසායකයන්ට අත දෙන රජයක් හැටියට අපි මේක ලංකාවෙන් එළියට, ඒ කියන්නේ අපි මේක විශේෂයෙන්ම අපනයනය කිරීමට මොකද්ද මේක කරන්න පුළුවන් දේ කියන එක බලනවා. මොකද බලාපොරොත්තු වෙන්නේ මේක තවදුරටත් පුළු කරන්න. දැන් විශේෂයෙන්ම පෙරේට්ටිය ගත්තමත් අපි හාලියල ආසනය පුරාමත් බදුල්ල දිස්ත්‍රික්කයේ තේවගාව සිද්ධ වෙනවනේ. මොකතර තේවගාව ගොඩාක් වෙලාවට ඒ කියන්නේ අපි මේ තේවගාවට එරෙහි දෙයක් ප්‍රකාශ කරනවා නෙවෙයි. මොකතර ඒක බොහොම සාම්ප්‍රදායික විදිහට කරගෙන යන්නේ. ඉතින් එතනින් අපි හිතන ගොඩාක් වැඩි ආදායමක් ගන්න පුළුවන්, ඒ වගේම වැඩි රැකියා ප්‍රමාණයක් දෙන්න පුළුවන් අවස්ථාවක් මේක. ඉතින් ඒ නිසා මේ තේවගාව කරලා අතර දාපු ඉඩම් වල සහ වෙනත් අතර දාපු ඉඩම් වල මේක විශේෂයෙන් මේක කරන්න පුළුවන්. මේක හොඳ වැඩක්. ඉතින් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වගේ ගම් දියුණු වෙන්න ඕනේ. ගමට රැකියා ටික ලැබෙන්න ඕනේ. ඒ වගේම තමයි මේක මම අර කිව්වත් වගේ ලංකාව පුරා ව්‍යාප්ත වෙන විතරක් නෙවෙයි මේක ලංකාවෙන් එතරට යන්න ඕනේ. මොකද මේ පැෂන් එක අපි වල විශේෂයෙන්ම වෙනම අනන්‍ය රසයක් තියෙනවා. මේ දොඩම් වලත් එහෙමයි.
මේ දොඩම් වලත් තියෙන අර විශේෂයෙන් අපි ගොඩක් වෙලාවට අපි දකින අර කහපාට දොඩම් එක තියෙනවනේ. අපි ගොඩක් වෙලාවට දන්නේ නැහැ නේ ඒකේ තියෙන තත්ත්වය කොහොමද, ඒකට මොනවා හරි බේත් වර්ග දාලා දෙය මුකුත් දන්නේ නැහැ නේ. මොකද විශේෂයෙන් අපි දන්න මෙතන එහෙම නැහැ. මේක විශේෂම කාරණේ තමයි අනිත් දේ තමයි ඔය පැෂන් එකේදීත් ඒ ජෑම් එක හදද්දිත් කිසිම මේ කෘත්‍රිම දේවල් පාවිච්චි කරන්නේ නැතුව හදන්නේ. ඒ නිසා අපි මේ වැඩේ අගය කරන්න ඕනේ. මේකට රජයක් ලෙස දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙන්න. මං වර්ල්ඩ්මැක්ස් ඇග්‍රිබිසිනස් ෆාම් ආයතනය තමයි මගේ ආයතනය. මගේ ආයතනයට අද සුවිශේෂී දවසක් වුණා. මොකද බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් ඇත්තටම හරි සතුටින් මෙතනට ඇවිල්ලා එයාට කරන්න පුළුවන් උපරිම දෙයක මට සහයෝගය ලබා දෙන්න ඒ වැඩපිළිවෙලක් ගැන මගෙත් එක්ක සාකච්ඡා කරා. එතුමා කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය හරහා මගේ කර්මාන්තය දියුණු කරන්න ඕනි ක්‍රමය මගේ අඩුපාඩු ඔක්කොම විමසුවා. එතකොට අපේ ආයතන විදිහට දැනට අපි බලාපොරොත්තුව අපි ඉදිරි බලාපොරොත්තුව අනාගත බලාපොරොත්තුව අපේ ආයතනයෙන් අපිට කොතරම් රැකියා ප්‍රමාණයක් දෙන්න පුළුවන්ද, කොයි ආකාරයෙන් දෙක දෙන්න පුළුවන්ද කියන එක තමයි අපි ඇත්තටම හැමදාම සාකච්ඡා කරන්නේ. මේ සාකච්ඡාවේදී අපි අපේ මන්ත්‍රීතුමත් දැනුවත් කරා. අපි කියන්නේ මෙතනින් ගන්න අස්වැන්න, අපේ වගාවෙන් ගන්න අස්වැන්න අපි අස්වැන්නක් විදිහට අපි වෙනද වලට නිකුත් කිරීම බලාපොරොත්තුවක්ම නැහැ. ඒක නිමි භාණ්ඩයක් විදිහට අගේ එකතු කරලා ඒ වගේ වැඩසටහනක් තමයි අපි කරන්නේ. දැනට අපි හරහා අපිට 50කට 60කට වගේ රැකියාවක් දෙන්න පුළුවන් වාතාවරණය මේ දක්වා අපිට තියෙනවා. ඒක පුළුවන් තරම් උපරිම ලෝකෙilla ලංකාවේ තියෙන හොඳම ආයතනයක් බවට පත් කිරීම තමයි අපේ පරමාර්ථය. මම කපිල රුවන් වර්ල්ඩ්මැක්ස් ඇග්‍රිබිසිනස් ෆාම් ආයතනයේ